ෆිල්ම් වාසනා ලෝක ළමා දින සැමරුම් උත්සවය කතරගම පූජා භූමියේදී ඊට පසුරු 3 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වේ. මෙහිදී දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීම සඳහා වැඩසටහන් රසක් පැවැත්වීමට නියමිතය. කතරගම පොදු එකමුතුව සංවිධානය කරන ළමා දින සැමරුම් උත්සවයට සිටි ෆිල්ම් සහ වාසනා ටීවී නිල මාධ්‍ය අනුග්‍රහය දක්වයි. It's outside. ලෝක ළමා දිනය වෙනුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලුම උද්‍යානවල සැමරුම් උත්සව පවත්වන බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා පවසයි. එහි ප්‍රධාන උත්සවය අමාත්‍ය ධම්මික පටමැති මහතාගේ ප්‍රධානත්වයෙන් දේවල ජාතික සත්වෝද්‍යානයේදී පැවැත්වේ. වයස අවුරුදු 12න් පහළ ළමුන්ට උද්‍යානයට නොමිලේ ඇතුල් විය හැකිය. මෙහිදී ළමා අධ්‍යාපනික වැඩසටහන්, විනෝදාත්මක වැඩසටහන් හා සත්ව සංදර්ශන ඇතුළු අංග රැසක් පැවැත්වේ. එසේම අගෝස්තු මාස උපත ලද නයිල් හිපෝ පැටවාට නම් තබා ජයගත් ළමුන්ට ත්‍යාග සහ සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරේ. ලෝක ළමා දිනයට සමගාමීව ඇතුගල්පුර ජනමාධ්‍ය සංසදය සරුංගල් තරගාවලියක් සංවිධානය කර තිබේ. Sky is very nice. ඇඹවැව පල්ශ්‍රේදී ලබන 6 වෙනිදා පැවැත්වේ. තරගාවලියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 18න් පහළ දරුවන් සහභාගී විය හැකිය. රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අප මත මුදා හැරේ. Cow. ඔහු ඉදිරිපත් කර තිබූ අප අයදුම්පත යලිගම්පා අධිකරණයේදී අද සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණ. Cows, they are very රජයට cool. ඉඩමක් ව්‍යාජෝපුවක් මත විකිණීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. සරත් ඉදිරිසිංහ නැමැති සැකකරුවෙකුටද එහිදී අප නියම විය. මේ අතර අල්ලස් චෝදනා මත අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතාද අප මත මුදා හැරීමට හොරු පතාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කර තිබේ. යුද හමුදාවේ 76 වන සංවත්සරය ලබන 10 වෙනිදාට යෙදී තිබේ. ඊට සමගාමීව කතරගම කිරිවෙහෙර අභියසදී සහ දේවාල පරිශ්‍රයේදී විශේෂාගමික උත්සවයක් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. එහිදී යුද හමුදා අත්අඩංගුවට සෙත් පැතීම සිදු කෙරෙන්නේ. ඊළඟට ප්‍රමුඛ පුවත. ඔබ වෙත ගෙනෙන්නේ සෑම ඉදිරිපත් සිටින ෆිල්ම් ආරම්භය සිංහලයේ. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පුරප්පාඩුවක් සඳහා අයදුම්පත් කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ බඩවීන් ඊට අදාළ අයදුම්පත සහ විස්තර භාගත කළගත හැකිය. අදාළ අයදුම්පත් ලබන